welcome boys and girls. ඔන්න ඉතින් අදත් සුපිරිම ලස්සන අලුත් මලුත් වීඩියෝ එකක් තමයි අරන් ඉල දින්නේ. ඉතින් boys අද අපි යනවා ශ්‍රී පාදස්ථානේ බලන්න. ශ්‍රී පාදස්ථානෙට තමයි යන්නේ. ඉතින් boys අනිවාර්යෙන් channel එක subscribe කරලා like පාරකුත් දාන්න යන්න. subscribe 300ක් ගහම ඉක්මනට. boys game sound එනවා නේද? අපි start කරගමු බස් එක ගැම්මට. හරි boys යන්නේ සාදුකාරයක් දීලා ශ්‍රී පාදස්ථානේ වරන්න. ගැම්මට සාදුකාරයක් දෙන්න ගැම්මට සාදුකාරයක්. යන්නේ. අනිවාර්යෙන් ශ්‍රී පාදස්ථානෙට දීපුවා යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. අත්තරම යන්න. boys මෙතන ලොරියක් තියෙනවා. ගාන්ට ගන්න. ගාන්ට ගත්ත. boys subscribe Instagram dan 250 boys subscribe Instagram को support करा देना boys channel को share करना boys සාදුකාරයක් දෙන්න ශ්‍රී පාදස්ථානෙට තමයි අද යන්නේ. ඔන්න boys මෙතනින් තමයි boys ශ්‍රී පාදස්ථානෙට දාන්න තියෙන්නේ. අපි නම් ගැම්මට ගමු. boys මං හිතන්නේ මේ ඩ්‍රයිවිං සිමියුලේටර් මේ බස් එකේ ළඟදී මලුත් අප්ඩේට් එකක් මම වීඩියෝස් කියන්න ඉස්සරහට. හරි වань channel එක subscribe කරලා තියාගන්න notification එකත් on කරලා තියාගන්න. boys මේක යද්දි ටිකක් පරිස්සම් නැතුව යන්න ඕනේ. පොඩි පාරක් නේ. බස් එක වැටෙන්න බලන නිසා ගානට යනවා. පොඩ්ඩයි boys ශ්‍රී පාදෙට පොඩ්ඩයි අපි යන්න එකක් අම්මෝ boys හිමීට යන්න ඕන. පොඩ්ඩක් හරි ඉස්සෙත් තෙයින් ඉදින් ප්‍රපාතයට තමයි යන්නේ.
බස්සත් ශ්‍රීපාදේ මම හිතන්නේ යා වගේ මෙතනින් බස් එක ගාන්න දාගෙන අය පොඩ්ඩක් උඩට යන්නේ බොයිස් ශ්‍රීපාදේ එන්න බොයිස් අද අපි ශ්‍රීපාදේ ආපු බස් එක ධම්රජනේ තමයි ඇවිල්ලා තින්නේ හරි බොයිස් අන්න අර උඩට යන්න ඕන මෙන්න බොයිස් ශ්‍රීපාදේ අන්න අර උඩට යන්න තියෙනවා අපි තියා මෙන්න මේ තියෙන මෙතන මේ ගෞතම ශ්‍රීපාද බොයිස් මෙන්න මෙතනින් යද්දිම කඩයක් තියෙනවා බොයිස් මෙන්න ඉන්නවා ගම්බාර දෙවියෝ සුමන සමන් දෙවියෝ කියන්නේ දන්නවා ඇති ඔයගොල්ලෝ ඇත්තරම සුපිරියටම ආයිතින් හදලා තියෙනවා ඒ කියන්නේ ඇත්ත වගේමයි 100%ක්ම ඒ කියන්නේ 99%ක්ම හොඳයි මෙන්න බොයිස් යද්දිම අර තියෙන පොඩි ගේට්ටු වගේ එක මේ තියෙන බොයිස් ජපාන් සාම විහාරයේ වගේ කුටි තියෙනවා බොයිස් මේ වගේ තව උඩට තව ලස්සන කුටි තියෙනවා මම පෙන්නන්න ඔයගලන්ට හරි බොයිස් මෙතන නම් සිල්ලර මොන හරි මේ තේ බොන්න වගේ පොඩි කඩ තියෙන්නේ මේ අපි දැන් ටිකක් උඩට ඇවිල්ලා තියෙන මේ බලන්න බොයිස් පල්ලෙහා පියන් උඩට මෙයන් මෙන්න බොයිස් විශ්‍රාම ශාලාව. ඒ කියන්නේ ඔය යන අයට පොඩ්ඩක් අර මේ අර මහන්සියිනේ. ඔය පොඩ්ඩක් අර එතන අර වැස්සට එහෙම වැස්සක් ආවොත් එහෙම අර ඒ වගේ කුටියක් පොඩි යන අයට. මෙන්න බොයිස් තව එක කුටියක් තියෙනවා මෙතන ගෙත්තම් පාන කියලා. ඒකත් අර බුදුහාමුදුරුවෝ වගේ පිළිමයක් වගේ තමයි ඇතුලේ තියෙන්නේ. ඒක නම් පොඩ්ඩක් බොඳයි. අවුලක් නැහැ. මම නම් හිතන්නේ බොයිස් අපි ළඟටම උඩටම නැග්ගා. තා පොඩ්ඩයි තියෙන්නේ. ඒකත් යම්. මොකද්ද රතු අම්බලම. මොකක්ද දන්නේ නැහැ බොයිස් ශරීරය මේක නම් දන්නේ නැහැ මම. ඒකත් මම හිතන්නේ කුටියක් වෙන්න ඇති. තා පොඩ්ඩයි. තව ටිකක් තියෙනවා. තව යන්. තව නම් ටිකක් තියෙනවා. යන්. මේකත් බොයිස් අර තේ වොන්න පොඩි කඩයක් ඒ වගේ. මොකද්ද මේ මහගිරි දඹය. අනේ මන්ද බොයිස් එක නම් දන්නේ නැහැ මං හරියට. බොයිස් ශ්‍රීපාද ස්ථානට ගිහිල්ලා තියෙන අය පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ මොකද්ද? මෙතන මිනිස්සෙකුත් ඉන්නවා. ඔබ මේ පිවිසෙන්නේ සමන් දෙවියන්ගේ අඩවියට. විනීතව හැසිරෙන්න. ඔව් බොයිස් විනීතව හැසිරෙන්න ඕන. මෙන්න බොයිස් මේ පහළ view එක බලන්නකො මේ බලන්න ලස්සන. ඇත්තරම පට්ට සුපිරි. හරි බොයිස් උඩටම යන්. මෙන්න බොයිස් මම හිතන්නේ ආවා. ලස්සනයි බොයිස් ඇත්තරම ලස්සනයි ඈ. මේ උඩ මළුව මේ මොකද්ද? පා සටහන් හැර කිසිවක්. ඔව්. අනිවාර්යෙන් අදාගෙන ආව සපත්තු සෙරෙප්පු අයිනකින් ගලවලා තමයි ඇතුළු වෙන්න ඕන. හරි බොයිස් මෙන්න මිනිස්සෙක් වැඳන් ඉන්නවා. හරි බොයිස් මේ තමයි උඩ මළුව. හරිද? උඩ මළුව. අපි පොඩ්ඩක් වටේ බලමු. බොයිස් මේ බලන්න පල්ලෙහා. දුවම්බූස. ඇත්තරම ලස්සනයි. මෙන්න බොයිස් ගාන්ටාරෙකුත් තියෙනවා. ගාන්ටාරේ. අන්න මිනිස්සෙක් දුර බලනවා. ලස්සන්ට පේනවා මම හිතන්නේ මේ පැත්තේ. මේ මොකද්ද? මොකද්ද? තොප්පරා පහන, කොප්පරා පහනනේ. හරියටම දන්නේ එකත් ලස්සන හැබැයි මේ. මම එතන අමුතුම view එකක්. හරි බොයිස් ඉතින් අද අපි ශ්‍රීපාදස්තනට තමයි ඉතින් ආවේ. ඉතින් බොයිස් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරලා අනිවාර්යෙන් subscribe කරන් යන්න. හරි බොයිස් එහෙනම් අදට මං ගිහින් එන්නම්. මම ගේමින් සුදු පුතා YT